මේ තමයි මං හදපු පොල් කට්ටු අඟුරු ලිප. මේක හැදුවේ මේ ඕන වුණොත් පොඩි දර කෑලික් දාන්න පුළුවන් විදියට මගාව තියුණ මේ ඉල්වෙච්ච සෝස් පෑන් එකක් මෙන්න මේ එනමල් වාදනයක්. ඒක තමයි මම පාවිච්චි කරේ. ඒකට මේ පැත්තෙන් සයි කරා මේ පොඩි හතරස් කන්ඩියුට් එකක්. මෙතනින් තමයි හුලං එන්නේ. මෙතන පොඩි කුටීරයක් තියෙනවා. මේක උඩ තමයි අර කිරිහට්ටි වලින් උඩට තියලා තමයි මේ පොල් කටු අඟුරු රිප හදන්නේ. මේ තියෙන්නේ මේ ෆෑන් එක කන්ට්‍රෝල් කරන රෙගුලේටර් එක, වෝල්ටේජ් රෙගුලේටර් එක. මේක කරකවුවාම මේ ෆෑන් එකේ ස්පීඩ් එක වෙනස් වෙනවා. මේක කම්පියුටර් එකකින් ගලවපු ෆෑන් එකක්. කම්පියුටර් එක අර පිච්චිච්ච මේ පවර් සප්ලයි එකකින් මම ගලව ගත්තා මේක. ඒතර මේකට සල්ලි ගියේ නෑ. මේකටත් නෑ. මේකත් අර පවර් සප්ලයි එකේ ටකරම ගලවලා ඒක කොන්ඩියුට් එක හදාගත්තා. මේක මේ බේකින් පවුඩර් තියච්ච මේ ඩප්පිය. මේ කෑල්ල ගත්තේ මේ රෙගුලේටර් කෑල්ල, වෝල්ටේජ් රෙගුලේටර් එක රුපියල් 200ට මම ඉස්සරහට පෙන්නන්න ඒක. මේ දැන් මේක අපේ ලිප ඒක උඩ අපි මේ කිරිහට්ටි මෙහෙම මෙතනින් කපාපු මැදින් ඇන්ගල් ග්‍රයින්ඩර් එකකින් කපලා අයින් කරලා කිරිහට්ටි ටිකක් අරගෙන තමයි මේ හදාන්නේ. මේක ටිකක් සාමාන්‍යයෙන් එතරම් රත් වෙන්නේ නැහැ මේ හුලම් පාරේ නින්ද. මේකට උඩින් තමයි අර දහන කුටීරේ තියෙන්නේ. ඒ කිරිහට්ටි එක තියෙන්නේ. මේ හුලම් එන තැන. මේ වෝල්ටේජ් රෙගුලේටර් එක. මේ හිස් කිරිහට්ටියක් උඩ තමයි මේක තියෙන්නේ. මේස උඩ නැත්නම් මේස රත් වෙනවට. ඔන්න ඒක උඩ මේක තිබ්බා. තියලා ඊට පස්සේ මේ අපි මේ තමයි අර රත් වෙනවට තියපු කිරිහට්ටිය. මේක තමයි අර එනමල් භාජනය. ඒ හුලං එන්නේ ඒකට. ඒකේ අර කුටීරයක් වගේ තියෙන. ඒ කුටීරයෙන් මේ උඩට එනවා. මෙන්න මෙතන තමයි දහන කුටීරය තියෙන්නේ. ඒකත් කිරිහට්ටියක් තියලා තියෙන්නේ. එතකොට මේ අර හුලම් පාර ලීක් වෙනකොට මේක වටේට මැටි ටිකක් ගහලා තියෙනවා. මේක තමයි අර කම්පියුටර් එකකින් ගලව පවර් සප්ලයි එකකින් ගලව ගත්ත ෆෑන් එක. මේක මේ වෝල්ටේජ් DC 12 වෝල්ට් වලට තමයි වැඩ කරන්නේ. එතකොට 12 වෝල්ට් සප්ලයි එකක් මෙතන දෙන්න ඕන අපි DC. මේක තමයි මේ අපි අර වෝල්ටේජ් කන්ට්‍රෝල් එකට තියෙන පවර් ඇඩැප්ටර් එක. මේ කෑල්ලක් ගන්න පුළුවන්. මේක බොහොම රුපියල් 50ක් විතර පොඩි කෑල්ලක් ගත්තේ මම. ඒකට තමයි අර ගහන්නේ අර මේ DC power socket එක මේ ඒක ප්ලග් කරන්නේ මෙතනට. 12 වෝල්ට් මේ ඒකත් මම ඉස්සරහට පෙන්නන්නම්. මේ තියෙන ඒ වයර් එක power adapter එක. මේක ඔය පරණ රවුටර් එකකින් දෙන power supply එකක්. මේකේ ඉන්නේ 230කින් එන මේ AC 230 වෝල්ට් මේක DC 12 වෝල්ට් වලට හරවනවා. මේකෙන් හරවලා මෙතන මේ තියෙන අර පවර් සොකට් එකට ගහන්න තියෙන්නේ. මෙතන එතකොට අපි මේ මේන් ගෙදර සප්ලයි එකට ගහලා මෙතනින් එතකොට පිට වෙන්නේ DC 12 වෝල්ට්. ඒක තමයි අර ෆෑන් එකට යන්නේ. ඒ ෆෑන් එක ඕන වෙන්නේ අර අපිට වාතය කන්ට්‍රෝල් කරගත්තාම දැල්ල කන්ට්‍රෝල් වෙනවා. එතකොට පූර්ණ දහනය ගන්න පුළුවන්. මෙන්න මේක තමයි අර වෝල්ටේජ් රෙගුලේටර් එක. ඒකෙන් ඒ රෙගුලේටර් එකට මේ අපි පවර් සප්ලයි දෙන්නවා මේ අර DC 12. ඊට පස්සේ අනිත් පැත්තෙන්
පිට කරනවා මේ ෆෑන් එකට මේකේ. මේකේ ඔක්කොම ගහලා තියෙන එකේ. මේක කරකුවාම ඒ වෝල්ටේජ් එක වෙනස් වෙනවා. මේක අනිත් පැත්තේ තියෙනවා මේ. මෙතන තියෙනවා මේකට තමයි අර 12 වෝල්ට් ඇඩැප්ටර් එකෙන් එන මේ වයර් දෙක සම්බන්ධ කරන්නේ. අනිත් දෙක සම්බන්ධ කරන්නේ මේ අර ෆෑන් එකට මේක. ඒක බොහොම සරලව තියෙනවා ඒක. මේකක් රුපියල් 200යි. මම කඩෙන් ගත්තේ ඔය මේ කම්පියුටර් පාර්ට්ස් තියෙන කඩේකින්. ඔය තියෙන්නේ මේක වයරින් ඩයග්‍රෑම් එක. මේ තියෙන්නේ මේක හරි පහසුයි. මේ තියෙන පවර් අර 12 පවර් ඇඩැප්ටර් එක. එතනින් 12 වෝල්ට් එක. ඒකේ ඇවිල්ලා ඒකේ වයර් දෙක සම්බන්ධ කරනවා මෙතනට. ඒ මේ රතු පාට තියෙන ප්ලස් එක. ඊට පස්සේ මෙතනින් යන ෆෑන් එකට. මේ ෆෑන් එක කළු වයර් එකක්. මේක රතු වයර් එක ප්ලස් එක. මේක ඇතුලේ ඔක්කොම තියෙන්නේ මේ DC. කරන්ට් එක වදින්නේ නැහැ එතන. මේ බේකින් සෝඩා ඩප්පි එක තමයි මේක ඉන්ස්ටෝල් කරේ. ඔන්න මේක තමයි අර දහන කුටීරය. මේකට දහන කුටීරයටත් මේකේ කිරි හට්ටියක් අරගෙන මේ ඒකට දැල් කෑල්ලක් තියලා මේ කිරි හට්ටියක් අරන් හතරට කපාගත්ත අර ඇන්ගල් ග්‍රයින්ඩර් එකකින්. ඊට පස්සේ ඒකට දැල් කෑල්ලක් තියලා තියෙනවා. ඒතර මේක ඇතුලෙන් එන හුලං මෙහෙන් අර ෆෑන් එකකින් එන හුලන් ටික මේක කුටීරයට ඇවිල්ලා කුටීරයෙන් මේක උඩට එනවා. මේක උඩ තමයි පොල් කටු අඟුරු දාලා වත්තු කරන්නේ. මේ ඊළඟ තට්ටුවක් තියෙනවා අර එතකොට අර මේ සම්පූර්ණ දහණය වෙන්න. එතකොට මේ කිරි හට්ටි දෙක අතරිනුත් හුලං එනවා මේකට පොඩ්ඩක්. අපිට මේ දර දාන්න ඕන නම් තව වලල්ලක් මේ වගේ තියන්න පුළුවන්. දර කෑලි ටිකක් දිගයිනේ. කොටි කෑලි වලට කපලා ඒක දාගන්න පුළුවන්. පොල් කටු අඟුරු පුච්චලා ගන්න ඕන නැත්තම් ටිකක් දැලියෙන පොඩ්ඩක්. අමුෙන් මේ පුච්චන්න නැතුව එක දැම්මොත් දැලියෙනවා. ඒ කියන්නේ දර දැම්මොත් දැලියෙනවා ඒක පොඩ්ඩක්. අර මේක උඩ අර පරණ මේ කුකර් එකක ගෑස් කුකර් එකක මේ ආධාරකයක් මම උඩින් තියලා තියෙනවා. අපිට මේ තට්ටු ගන්න වැඩි කරන්න පුළුවන් ඔය ඒ දර දානවනම්. ඔය දර කෑලි දානවනම්. එහෙම නැත්නම් දර අඟුරු දාන එක වැඩි හොඳයි. එතකොට පොල් කටු අඟුරු හරි දර අඟුරු හරි හදාගෙන ඒක දන්මනම් අර දැලි බැඳෙන්නේ නැහැ. මේ තියෙන මේ වතුර ටිකක් උණු කරන්න ගත්තේ මේ පෑන් එකකින් හුලං අදිනවා. ඇතුළට තල්ලු කරලා දානවා. මෙතනින් තමයි රෙගුලේටර්. මේක කරකුවාම මේ පෑන් එකේ ස්පීඩ් එක වෙනස් වෙනවා. එතකොට මේක ඇතුලේ තමයි දහණය සිද්ධ වෙන්නේ. මේකට ගිහිල්ලා උඩට එනවා. මේ කිරි හට්ටියක් උඩ තියලා තියෙන හින්දා මේසෙ රත් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මෙතන ඇතුළේ පේනවා ගින්දර. මේ වුණාට මේ හරිය රස්නේ නැහැ මෙතනින් හුලං අදින හින්දා. මේ තියෙන්නේ වතුර ටික රත් වෙනවා. මේ මෙතන රෙගුලේටරේ මෙතන අර හුලං අදින එක මේ එහා පැත්තෙන් ඇඩැප්ටර් එක හයි කරලා මේ පවර් සප්ලයි එකට යනවා. මේ තියෙන්නේ මේ වයර් එක ඇවිල්ලා මේන් සප්ලයි එකට එන්නේ. ඒක 230 මෙතනට ඇවිල්ලා දැන් 230 නෙවෙයි මෙතනින් එන්නේ අර ඇඩැප්ටර් එකෙන් එන්නේ 12 වෝල්ට් එන්නේ. ඒ අර ඒක ගත්තේ අර රවුටර් එකකින් කෑල්ලක් නේ. මෙතන ඉඳන්ම එන්නේ DC වෝල්ට්. ඒ තියෙන්නේ මේක වැඩ කරන හැටි. වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉවරත් වෙනවා. මේකේ වතුර උදුරන්න ගත්ත ටිකක්. ඕකේ වැඩේ තියෙන්නේ මේ ඒ කියන්නේ පුච්චන්නේ නැතුව පොල් කටු දැම්මොත් දැලියෙනවා. හැබැයි ඉක්මනට මේ රත් වෙනවා. ඒ හැබැයි වැඩේ තියෙන්නේ මේ පොල් කටු
පුච්චලා ගන්නකොට සාහෙන තාපයක් අපතේ යනවා. මෙන්න ඒකයි වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ අපි අඟුරු හදද්දී පොල් කට්ටේ තියෙන තාපය ගොඩක් අපතේ යනවා. දැන් අපි කෙලින්ම ලිපේ දානවා නම් ඒ තාපය අපිට මේ වාජනයට ලැබෙනවා. එතකොට මේ පොල් කටු අඟුරු ලිපෙන් දැලි බැඳෙන්නේ නැතුව සාමාන්‍යයෙන් අඟුරු තියෙනවා නම් හදාගන්න මේ කෑම හදාගන්න පුළුවන්. නමුත් අර කල්පනා කරලා බලනකොට මේ අපිට සාමාන්‍ය ඔය මැටි ලිපක් අරගෙන දර හරි පොල් කටු හරි දාලා රත් කරගන්න එක මේ අපතේ යෑමක් නැහැ. ඒකට එකම ප්‍රශ්නේ තියෙන්නේ අපිට වලනක් තියාගන්න පුළුවන්. කළු වෙන වලන් කීපයක් තියාගෙන ඒකෙන් අර හොඳ භාජන වලට දාගන්න පුළුවන්. අර දැලියත ගන්න කැමති නැති අය තමයි මේක මේ වගේ එකක් මේව කරගන්න. නමුත් ඇත්තට කල්පනා කරලා බලනකොට අපේ තාපය පොල් කටු අඟුරු හදද්දී තාපය ගොඩක් අපතේ යනවා. ඒක කෑම උයන්න පාවිච්චි කරන්න පුළුවන්. සාම්ප්‍රදායික ලිප ඊට වඩා මං හිතන්නේ මේකට වඩා මේ ආර්ථික වශයෙන් ලාභදායකයි. එකම දේ දැලි ප්‍රශ්නේ තමයි. දැලි ප්‍රශ්නෙට ඉතින් ඒක වාජනේ මාරු කරන හදලා ඒක වෙන හොඳ වාජනයකට දාන්න පුළුවන්. මේකත් ඉතින් අර හැමෝම හදන හින්දා නිකන් හදලා බැලුවා. ඉතින් මේක මේ දැලි ගා ගන්න නැතුව කරන්න පුළුවන්. අඟුරු තියෙන්න ඕන. මේ ඊළඟට මම හදන්නේ රොකට් ස්ටෝව් කියලා එකක්. ඒක කෙලිම දර වලින් දාන්න ටිකක් වෙනස් එකක්. ඒකත් හදලා බලමු. බොහොම ස්තුතියි.